අද අපගේ මෙනෙහි කිරීම තුළින් තවත් දෙවියන් වහන්සේ වෙතට හැරීම් දෙකක් ගැන අපි සලකා බලමු. පළමුව 19 වෙනි සතවර්ෂයේ ජීවත් වූ ලෝක ප්‍රසිද්ධ ඉවැන්ජලිස්ට්වරයෙකු ඩොයිට් ලයිමන් මූඩිතුමාය. ඔහු අවුරුදු 18ක් වන විට ඇමරිකාවේ බොස්ටන් නගරයේ ඔහුගේ මාමාගේ සපත්තු මසන සාප්පුවක සපත්තු මසමින් සහ විකුණමින් රැකියාව කළා. ඔහුගේ සබත් පාසල් ගුරුවරියක වූ කිම්බල් මහතාට අවශ්‍ය වී තිබුණා යම් දිනක මෝඩිව දේව සේවයට සහභාගී කර ගැනීමට. ඒ ගැන යාඥා කිරීමෙන් පසුව කිම්බල් මහතා සිතුවා තරුණ මෝඩිව හමු වී ඒ ගැන සාකච්ඡා කළ යුතු බව. කිම්බල් මහතා පවසා තිබුණා උපුටා ගැනීම දිනක් මෙම අරමුණෙන් මම ඔහුගේ සාප්පුව වෙත යමින් සිටින විට මම කල්පනා කරා සාප්පුව සුදුසු ස්ථානයක්ද මෙවැනි දෙයක් සාකච්ඡා කිරීමට. මම සිතුවා අනිත් අය ඔහුට හිනා වේවිද මෙවැනි දෙයක් කාර්යාලය වෙලාවේ කතා කිරීමෙන් කියා. කෙසේ වී නමුත් මට පෙළඹීමක් ආවා ඔහුට ඒ දිනම කතා කිරීමට. මම සාප්පුව ඇතුළට ගිය විට මම දුටුවා ඔහු සාප්පුවේ පිටුපස කොටසේ සපත්තු උතමින් සහ ගොඩ ගසමින් සිටිනවා. මම ඒ තරුණයාගේ කරට අත තබා ඔහුට කතා කිරීමට පටන් ගත්තා. මම දැනගෙන සිටියේ නැහැ මාතෘකාව කොහොමද පටන් ගන්නේවත් කියා. මට මතකයි මම ඔහුට කිව්වා ක්‍රිස්තුස් වහන්සේ ඔහුට ආදරය කරනවා කියාත් උන්වහන්සේ බොහෝ දේ ඔහුගෙන් බලාපොරොත්තු වෙනවත් කියාත්. පසුව මෝඩි පවසා තිබුණා ඒ අවස්ථාවේදීම එම සාප්පුවේ පිටුපස සිටියදීම ඔහු තම ජීවිතය දෙවියන් වහන්සේට කැප කළ බව උපුටා ගැනීම අවසන්. අවුරුදු 40කට පසුව ඩී.එල්. මෝඩිතුමා බොස්ටන් නගරයේම දේශනා කරමින් සිටින විට ඔහු පැවසුවා උපුටා ගැනීම මට අද වගේ මතකයි අවුරුදු 40කට පෙර මෙම බොස්ටන් නගරයේම මාගේ හැරීම සිදු ආකාරය. මට ඒ වෙලාවේ හැඟී ගියා හරියට කවදාවත් නැති විදියට ඉර දීප්තිමත්ව බැබලෙන බවත් ගස්වල සිටි කුරුල්ලන් මා වෙනුවෙන් ගී ගායනා කරන බවත්. එදා වන තෙක් මම කුරුල්ලන්ට වැඩි ඇල්මක් දැක්වේ නැහැ. නමුත් කවදාවත් නැති ආකාරයේ ආදරයක් මට කුරුල්ලන් වෙත ඇති වුණා. එලෙසම සෑම මිනිසෙක් දෙසම මම ඉන් ඉදිරියට බැලුවේ ආදරයකින්ය. මම කොපමණ කැමතිද එම දෙවියන් වහන්සේ වෙතටම ඔබ සමහරක් දෙනෙක් ගෙන යාමට උපුටා ගැනීම අවසන්. දෙවෙනි හැරීම කෙරේ අපි දැන් සිත යොමු කරමු. 4 වෙනි සතවර්ෂයේ ඊජිප්තුවේ ජීවත් වූ මේරි නම් දැරියක් අවුරුදු 12ක් වන විට නිවසින් පැන ගොස් ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ ගණිකාවක් ලෙස ජීවත් වුණා. ඇය මෙම වෘත්තියට කොපමණ ප්‍රිය කළාද කිවහොත් බොහෝ අවස්ථාවල ඇය මුදල් අය නොකර ඇයගේ සේවාව මිනිසුන්ට ලබා දුන් බව පවසා තිබෙනවා. අවුරුදු 17ක් තුළ මෙම ජීවිතයේ ඇලී ගැලී සිට ඇය ජෙරුසලමට ගියේ තවත් අලුත් මිනිසුන් ආශ්‍රය කිරීමේ බලාපොරොත්තු වෙන්ය. ජෙරුසලමට නැවකින් යන අතරේ නැව තුළ විසූ සෑම පිරිමි කෙනෙක්ම දූෂණය කළ බව සඳහන් වෙනවා. ඇගේ හැරීම සිදු වූයේ ජෙරුසලමේ දේවස්ථාන මංගල්‍යයකට සහභාගී වීමේදීය. ඇයට අවශ්‍ය තිබුණා වන්දනාකරුවන් නමස්කාර කරන දේවමාලිකාව ඇතුළට පිහිටි කුරුසිය දැක බලා ගැනීමට. ඇය දේවස්ථානයේ ඇතුළට යෑමට උත්සාහ කළත් ඇතැම් අද්භූත බලයක් ඇය දේවස්ථානට යෑම වැළැක්වුවා. එවිට දේවස්ථානයේ ඇතුළත තිබූ ශාන්ත මරියතුමගේ ප්‍රතිමාවක් ඇය දුටුවා. ඇය ඒ ළඟ වැඳ වැටි යාඥා කරමින් ඇයගේ ජීවිතයේ පව්වලට සමාව ඉල්ලා සිටියා. ඉන්පසුව ඇයට දේවස්ථානයේ ඇතුළට යෑමට හැකි වුණා. ඒ තුල සිටින විටදී දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යයටද ඇය සහභාගී වුණා. ඇයගේ ඒ හැරීමෙන් පසු ඇය වනාන්තරයකට ගොස් යාඥා කරමින් භාවනා කරමින් අවුරුදු 47ක හුදකලා ජීවිතයක් ගත කළා. අද කතෝලික සභාව විසින් ඇය පරීක්ෂා පැමිණීම වළක්වන ඊජිප්තුවේ ශාන්ත මරියතුමී ලෙස හඳුන්වනවා. ඊළඟ මෙනෙහි කිරීම තුළින්ද මෙවැනි හැරීම් සිදු අවස්ථාවන් කීපයක් ගැන අපි සලකා බලමු. ඔබට ජේසුස් පිහිටයි. ආමෙන්.